ආයුබෝවන් දුවේ පුතේ අද පාඩම ව්‍යාපාර පදනම. එතකොට ව්‍යාපාර අධ්‍යයන විෂයේ පළවෙනි පාඩම් එකකේ තමයි ව්‍යාපාර පදනම කියලා කියන්නේ. ව්‍යාපාර පදනම ගත්තාම ව්‍යාපාර පදනම කියන මාතෘකාවේ තේරුම අපි ඉස්සෙල්ලාම බලමු. පදනම කියලා කියන්නේ ඕනම දෙයකට අඩිතාලමක් දාන්නේ මොකක්ද අපි ඒකට පදනම කියලා කියනවා. ඒතර මේ පාඩමේදී සම්පූර්ණ කතා කරන්නේ අපි ව්‍යාපාරයකට පදනම යොදන්නේ මොන වගේ සංකල්ප වලින්ද කියලා තමයි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට ඉස්සෙල්ලාම මේ පාඩමේදී කතා කරන්න තියෙනවා අපිට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් කියන්නේ ගොඩාක් ළමයි ගොළුවේ තියෙන. ඒ කියන්නේ උසස් පෙළට එන්න කලින් ගොඩාක් ළමයි ගොළුවේ තියෙන ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීම විතරක් ඔළුවේ තියාගත්ත මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් විකුණලා ලාභයක් ලබන දෙයක් වෙන ඒක ව්‍යාපාරයක් කියලා තමයි ගොඩක් අය ඔළුවේ තියාගෙන ඉන්නේ. හැබැයි නෑ පුතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ ගොඩක් පුළුල් සංකල්පයක්. එතකොට අපි දැනගන්න ඕන මොකද්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියන එක හරියටම. එතකොට මම ඔයාලට කිව්වා ව්‍යාපාරයක් කියන එක ලාභ ලැබීමම පදනම් කරගෙන නෙමෙයි ලෝකේ තියෙන්නේ. එහෙනම් ව්‍යාපාරයක් කියන එක ලාභ ලැබීම වගේම ලාභ නොලැබීම පදනම් කරගෙනත් ලෝකයේ පවතිනවා කියලා ඉස්සලාම ඔළුවට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මොකද්ද මේ ව්‍යාපාරයකින් සිදුවෙන්නේ කියලා. එතකොට පුතේ අපි මිනිස්සු විදිහට, මිනිස්සු විදිහට උදේ නැගිටිච්ච වෙලාව ඉඳලා නිදා ගන්න වෙලාව දක්වාම අපි වෙහෙසෙන්නේ අපේ අවශ්‍යතා ඉටු කරගන්න. ඒ කියන්නේ අපි උදේ නැගිට්ටට පස්සේ අපිට බඩගින්න දැනෙනවා. අපි හැම වෙලේම බඩගින්න නැති කරගන්න අපි ජීවත් වෙන කාලයේදී උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපිට අධ්‍යාපනය කියන එක අවශ්‍යයි. ඒ නිසා අපි හැම වෙලේම උත්සාහ කරනවා අපිට අධ්‍යාපනය ලබා ගන්න ඕනේ කියලා. ඒ වගේම තමයි අපිට කොහෙට හරි යන්න ඕන නම් ප්‍රවාහනය අවශ්‍ය වෙනවා. එතකොට බලන්න පුතේ අපි ජීවත් වෙන්නෙම අවශ්‍යතා සපුර ගන්න. එතකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ අවශ්‍යතා කවුද අපිට සපුරලා දෙන්නේ කියලා. එතකොට ඔයාලට මතක් වෙයි අපි හැම අවශ්‍යතාවයක්ම සපුරගන්නේ ව්‍යාපාරයකින් කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න ව්‍යාපාර කියන දේ බිහි වෙලා තියෙන්නෙම මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ ඒත් එක්කම පැනනගෙන උවමනා කියලා දෙයක් ඉස්සරහදී කතා කරන මේ අවශ්‍යතා සහ උවමනා ගැන දැනට මතක තියාගන්න මිනිස්සු විදිහට ජීවත් වෙනකොට අවශ්‍යතා සහ උවමනා කියන වර්ග දෙකම සපුරා ගන්න ඕන. එතකොට මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා කියන දෙක සපුරාලන්නේ ව්‍යාපාරයක් කියලා ඔළුවට දාගන්න. අපි පොඩ්ඩක් මේ කතා කරපු දේ නිර්වචනයකට ගමු. මම කිව්වා ඉස්සෙල්ලාම ලෝකේ තියෙනවා ලාභ ලැබීම සහ නොලැබීම අරමුණු කරගත්ත. මොකද්ද ලාභ ලැබීම සහ නොලැබීම? මෙන්න මේ අරමුණු දෙකෙන්ම ව්‍යාපාරයක් ලෝකේ තියෙන්න පුළුවන්. එතකොට මේ අරමුණු දෙකම තියෙන ව්‍යාපාරයක් නැත්නම් මේ අරමුණු දෙකෙන් ඉන්න ව්‍යාපාරයක් මොකක්ද ළමයි ඉටු කරන්නේ? කාගේද? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා. වෙන කාගේවත් නෙමෙයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනායි පුතේ සපුරන්නේ. හරි. දැන් බලන්න ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලැබීම හරි ලාභ නොලැබීම හරි අරමුණු කරගත්ත මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට අපේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට ලෝකෙ පුතේ අපි අපේ අවශ්‍යතා ඉටු කරන්න ප්‍රධාන වශයෙන් දෙන්නෙක් පාවිච්චි කරනවා. අපි උදේ නැගිටට පස්සේ අපිට බඩගින්න බත් කනවා. බත් කියන්නේ අපිට අල්ලන්න පුළුවන්. අපි කියනවා අපිට ස්පර්ශ කරන්න පුළුවන් දේවල් වලට භාණ්ඩ කියලා. ඒ වගේම තමයි අපිට අධ්‍යාපනය ඕනේ. අපි අධ්‍යාපනය ලබනවා. හැබැයි අධ්‍යාපනය කියන දේ අපිට අල්ලලා ස්පර්ශ කරන්න බෑ. අපි කියන ඒවට සේවා කියලා. එහෙනම් බලන්න පුතේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කරන්න භාණ්ඩ හා සේවා සපුරාලන්නේ කවුද? ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. එතකොට නිර්වචනයේ මුලින් ඉඳලා බලන්න ලාභ ලැබීම සහ නොලැබීම අරමුණු කරගත් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට භාණ්ඩ හා සේවා ඔන්න ඊට පස්සේ බලන්න ඕනේ අපි මෙන්න මේ භාණ්ඩ හා සේවා මොකක් කරන එකද ව්‍යාපාරයක් කියන්නේ කියලා. හොඳට මතක තියාගන්න පුතේ භාණ්ඩ හා සේවා පළවෙනි එක නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා හදන්න ඕන.
මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගන්න ඉස්ලාම් භාණ්ඩයක් හෝ සේවාවක් ලෝකෙට නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිෂ්පාදනය කරා කියලා මදි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ නිෂ්පාදනය කරපු ටික ලෝකය වටා බෙදා හරින්න ඕනේ. ලෝකේ වටා බෙදා හරින්න ඕනේ. ඊට පස්සේ බෙදා හැරියත් මදි. අපි ඒවා මිනිස්සුන්ට අලෙවි කරන්න ඕනේ. ඊට පස්සේ ඔය තුන්දෙනාම කරන්න අපිට ඕන වෙන උපකාරක සේවාවල් පහක් අපි ඒවට කියනවා අනුබද්ධ සේවා කියලා. ඉස්සරහ පාඩම් වලින් මේ පස් දෙනා කවුද කියලා අපි සමස්තය කතා කරනවා. දැනට මතක තියාගන්න මේ තුන්දෙනාම කරන්න අපිට උපකාරක සේවා ඕනේ. නැත්නම් මේවටම අපි කියනවා අනුබද්ධ සේවා. මෙන් බලන්න. ආයි මොනින්දර බලන්න නිර්වචනය දිහා. ලාභ ලැබීම හෝ නොලැබීම අරමුණු කරගත් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට භාණ්ඩ හා සේවා හතරක් කරන මොනවාද ඒ හතර? නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි කිරීම හා උපකාරක සේවා සැපයීම ව්‍යාපාරයක් වේ. උපකාරක සේවා සැපයීම ව්‍යාපාරයක් වේ. මං හිතනවා හොඳට අවබෝධ වෙන්නේ නැති කියලා. මං ආයෙ එකපාරක් කියන්නම්. අපි පුතේ මේ පදනම පාඩමේ පළවෙනිම සංකල්පය තමයි ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරගන්න ඕන. එතකොට ගොඩාක් ළමයි ගොළුවේ තියෙන්නේ ව්‍යාපාරයක් කියන්නේ ලාභ ලබන්න විතරක් පිටවාගත්ත සංවිධානයක් කියලා නෑ පුතේ. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න ලාභ ලැබීම හෝ නොලැබීම අරමුණු කරගත්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි කිරීම සහ අනුබද්ධ සේවා සපයන ඕනෑම කටයුත්තකට අපි කියනවා ව්‍යාපාරයක් කියලා. මම දැන් මෙතනදී පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද ලාභ අරමුණු කරගන්නේ නැති ව්‍යාපාර ලෝකේ තියෙනවද? ඒවා කොහොමද මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට පුතේ අපි හැමෝම කැමති විනෝද වෙන්න. එතකොට විනෝදය කියන දේ ලබන්න අපි මිනිස් විදියට හැමෝම කැමතියි සහ අපිට ඒක අත්‍යවශ්‍යතාවයක් වෙලා තියෙනවා මේ වෙනකොට. එතකොට අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවයක් ගන්න. එතකොට ඒකෙදි සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදය සඳහා තමයි අපි අවුරුදු ක්‍රීඩා උත්සවය සැලකන්නේ. එතකොට කිසියම් කෙනෙක් ඒ අවුරුදු උත්සවයේ ගිහිලා දුවනවා කියලා හිතන්න. ඒ දිවීම වෙනුවෙන් අවුරුදු උත්සවය සංවිධානය කරන කවුරුත් එයාගේ මුදල් ලබා ගන්නෙ නැහැ. ඒක දිව්වා කියලා කවුරුත් ගිහිල්ලා යාගේ මුදල් ලබා ගන්නෙ නැහැ. අනේ එතනදි බලන්න මෙයාලා මේ අවුරුදු උත්සවයේ සංවිධානය කරේයි මිනිසුන්ගේ අවශ්‍යතාවයක් වෙන විනෝදාස්වාදයේ කියන අවශ්‍යතාවය සපුරාලන්න. එතකොට යාලා ලාභයක් බලාපොරොත්තු වෙලාද පුතේ ව්‍යාපාරය කරේ? නෑ. අන්න ඒ වගේ ව්‍යාපාර වලට අපි කියනවා ලාභ අරමුණෙන් තොර ව්‍යාපාර කියලා. ඒතර ව්‍යාපාරයක් කියන්නේ ලාභය විතරක් ඔළුවේ තියාගත්ත එකක් නෙමෙයි. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා සපයනවා නම් අපි ඒකට කියනවා ව්‍යාපාරයක් කියලා. එහෙනම් හොඳට ඔළුවට දාගන්න ව්‍යාපාරයක් කියලා කියන්නේ පුතේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි කිරීම සහ උපකාරක සේවා සපයන ඕනම කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් කියලා. එතකොට ඔයාලා හැමෝටම ව්‍යාපාරයක් කියන අදහස හොඳට ඔලුවට යන්නේ නැති කියලා හිතනවා. තව මෙන්න මේ නිර්වචනයේ පොඩි කරුණු ටිකක් ඔයාලා දැනගන්න ඕනේ. ඇයි පුතේ මේ ව්‍යාපාරයක් කියන එකට නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි කිරීම සහ උපකාරක සේවා කියන හතරම අඩංගුනේ කියලා දරුවෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට මෙන්න මේක ඇයි මෙහෙම අපි අදාළ කරගන්න කියලා බලමු. දැන් හිතන්නකෝ පුතේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරා කියලා විතරක් මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙනවද? නැහැ. උදාහරණයක් විදිහට මෙහෙම බලන්න. අපි ගමු උදාහරණයකට බේකරියක්. බේකරිය ඇතුලේ හැදෙනවා බේකරි නිෂ්පාදන. එතකොට මේ නිෂ්පාදන හැදිලා මේ බේකරිය ඇතුලේ තිබ්බා කියලා මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙනවද නැහැ. බේකරි හිමියා මේ ටික හදලා මොකද කරන්න ඕනේ? තැන් වලට ගිහිල්ලා බෙදා හරින්න ඕනේ. දැන් බෙදා හැරලා තියන් ඉන්නවා අලෙවි කරන්නේ නැතුව බෙදා හැරලා කඩේ තියාගෙන ඉන්නවා අලෙවි කරන්නේ නැහැ. එහෙම කරොත් එහෙම අලෙවි කරන්නේ නැතුව හිටියොත් ඒකෙනුත්
මිනිසුන්ගේ අවශ්‍යතාවය සහ උවමනාව ඉටු වෙනවද නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න නිෂ්පාදනය බෙදා හැරීම අලෙවි කිරීම කියන සංකල්ප තුනම එකතු වුණාට පස්සේ තමයි මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන්නේ. ඇයි මෙන්න මෙයා ඉන්නේ. පුතේ උපකාරක සේවා කියන්නේ අපි ඉස්සරහා පාඩමේදී කතා කරනවා බැංකු ප්‍රවාහනයේ sannivedanaya රක්ෂණය ගබඩාකරණය කියන පහ. එතකොට මේ පහ ව්‍යාපාර කරයන්න අත්‍යවශ්‍ය වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරන්න අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා මෙන්න මේ කියන අපේ උපකාරක සේවා පහ. උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට සල්ලි ඕනනේ. අපිට සල්ලි අපේ ඉතුරුම් ටික අපි ගන්න මොකක් කරහාද? බැංකුවක් කරහා. ඒතර බැංකුව කියන උපකාරක සේවාව අනිවාර්යෙන් අපිට මෙතනදී බලපානවා. අන්න ඒ නිසා අපි කියනවා මේ තුන් දෙනාත් එක්ක අනිවාර්යෙන් අනුබද්ධ සේවා ටිකත් එකතු වුණොත් විතරයි මෙන්න මේ කියන මිනිස්යාගේ අවශ්‍යතාවයේ සවමනාව ඉටු වෙන්නේ. එහෙනම් හොඳට පැහැදිලි ඇති මේ හතර දෙනාම එකතු වුණොත් විතරයි පුතේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන්නේ. එහෙනම් හොඳට ඔලුවට දාගන්න මෙන්න මේ නිර්වචනය තුලින් මෙන්න මේ ටික අපි කියනවා ව්‍යාපාරයක් කියන්නේ. ඒක ලාභ ලැබීම සහ ලාභ නොලැබීම කියන අරමුණු දෙකෙන්ම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ක්‍රියාත්මක වෙද්දි ළමයි මෙන්න මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන්න භාණ්ඩ හා සේවා මෙන්න මේ හතර යොදා ගන්න ඕනම කටයුත්තකට අපි කියනවා මොකක් කියලාද? ව්‍යාපාරයක් කියලා. හරි. තව පොඩි දෙයක් ඔයාලා දැනගන්න ඕනේ පුතේ. මෙන්න මේ නිර්වචනය අපිට කෙටි කරන්න පුළුවන්. ඒ කෙටි කරන්න මෙන්න මෙහිම ඔයාලගේ MCQ පේපර් එක තුළ මෙන්න මේ නිර්වචනය අහන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් බලාගන්න මේක කෙටි කරන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මෙන්න මේ හතර දෙනාට අපි කියනවා ආර්ථික කටයුත්තක් කියලා. එතකොට මේ හතර දෙනාට කියන තනි නමක් තමයි ආර්ථික කටයුත්ත කියලා කියන්නේ. එතකොට මෙන්න මේ හතර දෙනාගේ නම කියන්නේ නැතුව අපිට පුළුවන් ආර්ථික කටයුත්තක් කියලා කියන්න. ඊට පස්සේ බලන්න පුතේ ලෝකේ ඉන්නේ ලාභ ලබන ව්‍යාපාර සහ ලාභ නොලබන ව්‍යාපාර නම් ඔය දෙන්න විතරයි නම් ඉන්නේ නිර්වචනෙන් ඒ දෙන්නව අයින් කරා කියලා ප්‍රශ්නයක් නෑ නේද? මොකද ව්‍යාපාර අධ්‍යයන හදාරන ඔක්කොම මෙන්න මේ නිර්වචනේ දැනගත්තට පස්සේ දන්නවා ලෝකේ තියෙන ව්‍යාපාර වර්ග දෙකයි එක්ක ලාභ ලබන ව්‍යාපාර එක්ක ලාභ නොලබන ව්‍යාපාර. අනේ ඒ නිසා ළමයි දන්න නිසා අපි මෙන්න මෙයාව මේ නිර්වචනෙන් අයින් කරලා අපිට කියන්න පුළුවන්. දැන් බලන්න එයාව අයින් කරා. හැබැයි අපි දන්නවා ලෝකෙ ඉන්නේ මේ දෙන්න විතරයි කියලා. දැන් කියවන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට තියෙන්නේ ಜಾති දෙකයි නම් ඔයාලා හැමෝම දන්නවා එක භාණ්ඩයකින් එක සේවාවකින් තමයි අපේ අවශ්‍යතා සහ උවමනා ඉටු වෙන්නේ කියලා. එහෙනම් මෙන්න මේ දෙන්නවත් අයින් කරලා දාන්න පුළුවන්. අයින් කරාට ඔයාලා දන්නවා මේ නිර්වචනය තුළ ඒ දෙන්න ඉන්නවා කියලා. දැන් කියවන්න මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට ඊට පස්සේ ගලපන්න මෙන්න මේක. මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක්. බලන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයකි. එතකොට මං හරි නේද ළමයි? මොකද අපි මේවා කැපුවට අපි දන්නවා මේ නිර්වචනය ඉගෙන ගන්නකොට මේ කට්ටිය මේකේ හිටියා කියන්නේ. අපිට පුළුවන් මේ නිර්වචනය කෙටි කරන්න. අපි කෙටි කරපු විදිහ තමයි මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයකි. එහෙනම් පුතේ අපි නිර්වචන දෙකම ඔලුවට දාගමු. අපි ඉස්සෙල්ලාම කිව්වා ලාභ ලැබීම හෝ නොලැබීම අරමුණු කරගත් මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම සහ අලෙවිය හා අනුබද්ධ සේවා සපයන ඕනම කටයුත්තක් ව්‍යාපාරයකි. දැන් අපි ඒක කෙටි කරලා කියමු. මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයකි. එහෙනම් පුතේ ව්‍යාපාර නිර්වචනයෙන් අහන්න පුළුවන් සියලු කරුණු කතා කරලා ඉවරයි. එතකොට ඔයාලගේ MCQ පේපර් එක තුල මෙන්න මේ හතර දෙනාම නැතුව දෙන්නෙක් විතර දාලා දෙනවා. මේක හරිද කියලා තෝරන්න. එතකොට ඔයාලා පොළවේ තියෙන්න ඕන ඒක වැරදි. මොකද මේ හතර දෙනාම එකතු වුණොත් විතරයි මෙන්න මේ කියන කෙනාගේ අවශ්‍යතාවය සහ උවමනාව ඉටු වෙන්නේ. එතකොට මේ නිර්වචනය තුලින් අහන්න පුළුවන් MCQ
ඊට පස්සේ මේ නිර්වචනය කෙටි කරලා පුරුදු වෙන්න ඕනේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරන ඕනම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරය කියලා. එතකොට අපේ ව්‍යාපාරයක් යනු කියන නිර්වචනය හා සම්බන්ධ සියලු කරුණු වලට පැහැදිලි වෙන්න ඇති. ඊට පස්සේ අපි යමු ඔයාලට අපි කියලා දුන්නා ලාභ නොලැබීම කියන කරුණ. සමහර ළමයිට මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ලාභ නොලබන ව්‍යාපාර තියෙනවා. හැබැයි ඒ ව්‍යාපාර පොඩි ආදායම් මාර්ග වල නිරත වෙනවා. උදාහරණයක් විදිහට මේක ගන්න. පුස්තකාලයක් ගන්න. පුස්තකාලයක් ගත්තාම පුස්තකාලයෙන් වෙන්නේ පුතේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරාලන්නේ. හැබැයි යාලා ලාභ උපයන්නේ නැහැ. අපි කියන්නේ පුස්තකාලයක් ලාභ නොලබන ව්‍යාපාරයක් කියලා. හැබැයි පුස්තකාලයක තියෙන්න පුළුවන් පොඩි ආදායම් මාර්ග. උදාහරණයක් විදියට පරණ පත්තර විකිණීම යන ආදී ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් ඇහෙන්න පුළුවන් ඇයි මෙන්න මේ ලාභ නොලබන ව්‍යාපාර පොඩි ආදායම් මාර්ගවල යෙදෙන්නේ කියලා. එතකොට උත්තරේ තමයි පුතේ එයාලා පොඩි ආදායම් මාර්ගවල යෙදෙන ලාභය අරමුණු කරගෙන නෙමේ එයාලගේ පුස්තකාලේ නැත්නම් ලාභ නොලබන ව්‍යාපාරයෙන් නඩත්තුව සඳහා කියලා ඔළුවේ තියෙන්න ඕනේ. ඔන්න ඔය පොඩි කරුණත් ඔළුවට දාගෙන ව්‍යාපාර නිර්වචනය සම්බන්ධ සියලු කරුණු ටික දැන් සාකච්ඡා කරලා ඉවර වෙනවා. එතකොට මේ සියලු කරුණු ටික ඔළුවට දාගෙන පාඩම් කරගන්න. එතකොට අපේ පදනම් පාඩමේ පළවෙනි සංකල්පය මේ විදිහට කතා කරලා අපි ඉවර කරනවා.